Samanta Cakkavalesu Atra Gaccantu Devata Sandang Muni Rajasa Sunanta Sagga Mokkadang Dhamma Sravana Kalo Ayang Bhadanta Dhamma Sravana Kalo Ayang Bhadanta Dhamma Sravana Kalo Ayang Bhadanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Punyang ce purisa kaira kairate tang punang punang tammi kandang kairate Suko punyase utteyo titi Tunlokagravu Santinayaka Amameni Samma Sambuddhajanan Mahanse Loka Satyagi Hitasuva Pinisama පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ස්වාසෝ දහසක් ධර්මස්කන්ධින් විදක් ඊටාම වටිනා ගාථා රත්නයකින් දේශනා කරවගෙන මේ මොහොතේ සම්බදානං ධම්මදානං ජිනාති කියන ආකාරයට සියලුම දානයන් අතර ශ්‍රේෂ්ඨ දානිය ධර්ම දානමේ මහා පින්කම සිද්ධ කරගෙන දහම් පඬුරු පූජා කරගෙන එට බුද්ධ ප්‍රමුඛාර්ය මහා සංඝරත්නයට දම් පූජා කරලා මේ කරන්නේ තාම වටිනා ශ්‍රේෂ්ඨ වූ ප්‍රාප්ති දානක පින්කමක ආරම්භය. මේ පින්කමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මීට දින 6කට මත්තෙන් මේ නිවසේ ගෘහ ප්‍රධානියාව සිටි ඒ අබේසෝරිය පටමැදිගේ රජිත නුවන් කුමාර ආදරබර පුතණුවන් ස්වාමි පුරුෂයා පියතුමා ඥාතිවරයා හිතවතා සිහිපත් කරගෙන එතුමාට පරලෝවසෙන් කරන්නට පුළුවන් ශ්‍රේෂ්ඨම උදාර වූ කෘතගුණ සැලකීමේ මහා ශ්‍රේෂ්ඨ පින්කම. මේ පින්කමේ වටිනාම පින්කම් අවස්ථාව තමයි මේ. සම්බදානං ධම්මදානං ජිනාති කිව්වේ එකයි. සියලුම දානයන් අතර ශ්‍රේෂ්ඨම දානය වෙන්නේ ධර්ම දානය. බණ අහන එක තරම් වටිනා පින්කමක් මේ ලෝකේ කොහේවත්ම නැහැ. ශ්‍රේෂ්ඨම පින්කම උතුම්ම පින්කම කිසිවකට දෙවෙනි නොවන පින්කම තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. සද්ධර්මයක් ශ්‍රවණය කරන්නට අපිට වාසනාව ලැබුණේ
භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේගේම පහළ වීමයි. ලෝකේ හැමදාම ධර්මයේ තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකේ හැමදාම තියෙනවා. හැමදාම තිබුණත් පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙනකන් මේ ධර්මය අනුව ජීවත් වෙන කෙනෙක් ලෝකේ නැහැ. ධර්මයට අනුව කටයුතු කරන කෙනෙක් ලෝකේ නැහැ. ඒ ධර්මයේ කටයුතු කරන්න පටන් ගන්නේ බුදු කෙනෙක්ගේ පහළ වීමෙන්ම පමණයි. ඒ නිසා අනන්ත සංසාරේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන තමයි බුදු කෙනෙක් ලෝක ධාතුවේ පහළ වෙන්නේ. ඒ බුදු කෙනෙක් ලෝක ධාතුවේ පහළ වුණ වටිනා කාලයක පින්බර කාලයක මනුෂ්‍ය ජීවිතය ලැබීමත් මහා වටිනාකමක්. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වාසනාව ලැබීමත් ලොකුම පිනක්. ඒ වගේම තමයි ඒ තුලින්මයි ඕනම කෙනෙක්ගේ ජීවිතය නිවැරදි මාවතේ ගමන් කරන්නට අවස්ථාව ලැබෙන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ට අප්‍රමාණ ගෞරවයක් ඔය පින්වත් පිරිස තුල තියෙනවා. ඒ හදවතේ ගෞරවය තුනුරුවන් කෙරෙහි උපදවාගෙන මනවින් මේ බණ පදයක් ගානේ කන් දෙක යොමු කරගෙන කන් දෙකට හිත යොමු කරගෙන මනවින් බණ ටික අහලා ඒ අහන බණ ටික හිතේ දරාගෙන තැන්පත් කරගෙන ඊට අනුව මේ ජීවිතේ ගත කරන්නට අදිස්ථාන කරමින්ම තමයි බණ අහන්න ඕනේ. මේ කරුණු තුන සම්පූර්ණ වුණොත් ධර්මයේ ප්‍රතිඵල මේ මොහොතේම ලබන්න පුළුවන්. පින්වතුනි විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව වෙන්නේ ආදරබර මේ පින්වත් පුතෙක් වෙනුවෙන්. බොහොම වටින මනුෂ්‍ය ජීවිතයක් ලබලා ඒ මනුෂ්‍ය ජීවිතයේ තුල පින්වතුනි ඊටාම වැදගත් ශ්‍රේෂ්ඨ ජීවිතයක් තමයි ගත කරේ. කුඩා කාලේ ඉඳලම මව්සෙනෙහස පියසෙනෙහස තුල ඒ වගේම සහෝදර සහෝදරියන් සමග ඊටාම හොඳින් ජීවත් වෙලා විවාහ දිවියටපත් වෙලා ඒ විතරක් නෙවෙයි ඒ ජීවිතේ වටිනාම අවස්ථාවක් තමයි රටදේ සුරකින වීරෝදාර හමුදා සේවයටපත් වීම. මේ මුර දේවතාවෝ කියලා කියන්නේ මහා සංඝරත්නයත් රට ආරක්ෂා කරන සෙබළුත්. එදා බලන්න දොටුගැමුණු මහරජතුමා අපි මේ රට ආරක්ෂා කරගත්තේ නැත්නම් අද අපිට විහෙර විහාර නැහැ. පින්දහම් කරගන්නට අවස්ථාවක් නැහැ. ඒ අතීතයේ ශාසනය මේ දක්වාම පවතින්නේ දොටුගැමුණු මහරජතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා. අපි මොනතරම් වාසනාවන්ත පින්බිමකද මේ ජීවත් වෙන්නේ. රුවන්වැලි මහා චෛත්‍යරාජානන් වහන්සේ ද්‍රෝණයක් ධාතු වැඩම කරලා තියෙන වැඩ ඉන්න මහා පින්බිම මේ ලංකා ධර්ණි තුල තියෙනවා. එදා ඉඳලම ඒවා හදලා වඩලා මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්නට මහා වෙරදරපු ගොඩක් පිරිස ඉන්නවා. අනාගතයටත් මේ රට සුරක්ෂිත කරන පිරිසක් තමයි වීරෝදාර හමුදාව කියන්නේ ත්‍රිවිධ හමුදාව. ඉතින් මේ පුතණුවන් තමන්ගේ ජීවිතයේ ශාරීරික කොටස් පවා නැති කරගෙන මේ රටදය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට මහා මෙහෙවරක් ගත්තා. දොටුගැමුණු මහරජුරෝ යුද්ධය කරා. ඒ යුද්ධය කරලා විශාල පිරිසක් ජීවිත හානි තත්ත්වයටපත් වුණා. ඒ තරම් ජීවිත හානි වුණත් අවසාන මොහොතේ දිව්‍ය ලෝක 6ෙන්ම ඇවිල්ලා දොටුගැමුණු මහරජුරවන්ට කතා කරා අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා. ඒ අදිෂ්ඨානයේ පින්වතුනි
කාගේවත් ජීවිත විනාශ කිරීමේ අරමුණක් නෙවෙයි. රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ මහා අධිෂ්ඨානයක් තුළ තමයි කටයුතු කරන්නේ. ත්‍රිවිධ හමුදාවට බැඳෙනකොට ඒ අවස්ථාවේදී පින්තුනේ බැඳෙන අවස්ථාවේදී වාක්‍ය පාඨයක් කියනවා. මොකද්ද මේ රටදය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට දිවි හිමියෙන් පින්වතුනි කැප වෙනවා කියන ඒ පොරොන්දුව පිට තමයි ඒ කටයුතු කරන්නේ. හමුදා සේවය කියන්නේ තාම වටිනා සේවයක් පින්වතුනි. අද අපි මේ රට තුළ ජීවත් වෙන්නේ මේ වගේ වීරෝදාර සෙබළු නිසා. ඉතින් අපි ණයගැතියි පින්වතුනි. හැමදෙනාම ණයගැතියි. ඒ නිසා මේ දරුවගේ වියෝවය හැමදෙනාටම සංවේගයක් උපදින කාරණයක් වුණා. අසල්වාසී හැම කෙනෙකුටවත් ඥාතීන්ටත් වගේම හැම කෙනෙකුටවත් මේ සංවේගය දැනුණා. අපිටත් දැනුණා. මේ අවස්ථාව අහනකොට අපි පිළිගත්තේ නැහැ. ගෙදර අයට කතා කරන්න හිතුනේ නැහැ. මේක බොරුවක් නේද කියලා. මොකද ඒ තරම්ම හිතුනේ ත්‍රිවිධ හමුදාව තුළ ජීවත් වෙන කෙනෙක් පින්වතුනි මන හැදියාවක් සංවර බවක් විනයක් තියෙනවා. ඒ නිසා අපිටත් හිතා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ ආරංචි එනකොට මම දුරකථනයෙන් ආමන්ත්‍රණය කරලා ඒ බාල සහෝදරයාගෙන් තමයි හරියට සනාථ කරගත්තේ. ඉතින් අපි ලොකු සංවේගයකට පත් වුණා පින්වතුනි. ඉතින් මම මේ සඳහන් කරේ ජීවිතයක වටිනාකම. ඒ ජීවිතයේ පින්වතුනි නිවන් දකින මාවත හදාගෙන තියෙන්නේ. ගත කරපු ජීවිතය හැමදෙනාම කල්පනා කරලා බලන්නකෝ. අම්මා තාත්තා දන්නවා ඒ දරුවා කුඩා කාලේ ඉඳලම කොහොමද ක්‍රමක්‍රමයෙන් ජීවිතයට මුහුණ දුන්නේ කියලා. අම්මගේ තාත්තගේ අවවාද අනුශාසනා ගුණ යහපත්කම් ඒ ජීවිතේ ගොඩනගාගෙන පින්වතුනි බොහොම නිහඬ ජීවිතයක් කුඩා කාලේ ඉඳලම පවත්වාගෙන ආවේ. මොකද මේ පවුලේ හැමදෙනාම කතා කරන්නේ බොහොම සංවර චරිතයකින්. සමහර වෙලාවට පන්සලේ හාමුදුරන්ට ආවේ කියන වෙලාවල් තියෙනවා. වැඩ රාජකාරී අධික වුණාම. එහෙමවත් නැහැ මේ දරුවෝ කෙරේ. බොහොම සංවර භාවයකින් නියුණු භවකින් තමයි කටයුතු කරන්නේ. ඒ අම්මා තාත්තා දෙපළගෙත් ඒ ආකාරයෙන්ම තමයි කටයුතු කරන්නේ. මේවා ලබන්න පින්වතුනි පහසු නෑ. මේවා ලබන්න ලේසි නෑ. මේවා සංසාරේ පුරුද්දට අනුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ අනුව ඊටාම හොඳ ජීවිතයක් ගත කරගෙන ඇවිල්ලා යුද හමුදා සේවයට බැඳලා රටදය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිතේ ශරීරයේ කොටස් පවා පරිත්‍යාග කරලා කොටස් නැති කරගෙන එතන ඉඳලත් පින්වතුනි මේ විශ්‍රාම දිවියට ලං වුණාට පස්සේ අමුදරුවන් පෝෂණය කරමින් දරුවන්ගේ අනාගතය තමන්ට වඩා ඉහළින් පවත්වන්නට එදා අර පාසලේ ගුරුතුමා සඳහන් කරේ ඒ පරමාර්ථය හිතේ තියාගෙන තමයි කටයුතු කරේ. තමන්ගේ පාදයක් අහිමි වුණත් කුමක් හෝ දෙයක් කරමින් තමන්ට ලැබෙන ඒ විශ්‍රාමික මුදලට වඩා තව දෙයක් දරුවන් කෙරෙහි උපදවාගෙන කටයුතු කරමින් අමුදරුවන් පෝෂණය කරමින් සමාජයේ හැමතැනටම කරන්නට ඕන යුතුයකම් කරමින් විහාරස්ථානයේ කටයුතු වලදී පින්කම් වල කටයුතු වලදී ඒ පින්කම් වලට අනුගත වෙමින් ඊටාම වටිනා ජීවිතයක් ගත කරා කියන එක මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒකේ ආශිර්වාදය එතුමාට තියෙනවා. මොන දෙයකින් මේ මරණය සිද්ධ වුණත් අවසාන මොහොතේ යහපත් වෙනවා පිටුතුනි. ඒ හේතු වෙන්නේ අදිෂ්ඨාන බලය හොඳයි. අදිෂ්ඨාන ශක්තිය හොඳයි. කවුරුත් පසුතැවෙන්නට ඕනේ නැහැ. පින්වතුනි ගෙදරක 7 දවසේ මේ බණ 7 දවසට කලින් බණ කියනකොට මම අත්විඳපු දෙයක් තියෙනවා.
දැකපු දෙයක් තියෙනවා. ඒ මොකක්ද කියනවා නම් ඕනම කෙනෙක්ගේ සංසාරික පුරුදුතාවය වලට අනුව තමයි මේ කටයුතු සකස් වෙන්නේ. ඒ බණගෙදර සෝදානම් වෙන්නේ. මම මේ ගොඩක් දුරට දැකලා තියෙනවා. ඒ වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා පින්තුනි. ඉතින් මම දැක්ක මේ නිවස තුළ ඒ කිසිම දෙයක් අඩුපාඩුවක් නැතුව හාමුදුරුව වැඩම කරන අවස්ථාවේ ඉඳලම සමහර ගෙදරක හාමුදුරුව වඩම්මනකොට මුතු කුඩි අමතක වෙනවා. එතන අමතක වුණේ නැහැ. හාමුදුරුවන්ට බොහොම ගෞරවාන්විතව තුනුරුවන්ට වන්දනමාන කරමින් ගෞරවය උපදවා ගනිමින් සාදුනාද පවත්වමින් ගාථා සද්ගායනා කරමින් හාමුදුරුව වැඩම කරගෙන ආවා. ඒ පරිසරය ලැබුණේ පින්වතුනි මේ මරණයටපත් වන කෙනාගේ ලොකු පිනක් තිබුණ නිසා. ඒ පිනක් තිබුණ නිසා. දැන් මේ විදිහට නිස්සද්දව හැමදෙනාම හොඳින් බණ අහන්නට අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඒ පරිසරය ලැබෙන්නේ නිසා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනම පින්වතුනි එදා බුදුහාමුදුරන්ගේ කාලේ ඊට පසුවත් විවිධ අවස්ථා පින්වතුනි දැක ගන්න ලැබුණා. බුදුහාමුදුරුවෝ දවසක් භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මහණෙනි අද අර නම් සඳහන් කරලා භික්ෂූන් වහන්සේගේ නම ඒ හාමුදුරුවෝ අපවත් වුණා. ඒ හාමුදුරුවන්ගේ චීවරය දින 7ක් යනකම් එතනින් හොලවන්නවත් තිබුණා. ඒ ස්ථානෙම පවත්ව ගන්න. බුදුහාමුදුරේ බව සනාත කරේ මතක් කරේ බුදුහාමුදුරුවෝ නුවණින් දැක්කා. මේ හාමුදුරුවෝ තමන් වහන්සේට ලැබුණ සිවුරක් ඇන්දෙත් නැතුව බොහොම ආශාවෙන් තියාගෙන හිටියා. හැමදාම අතපත ගෑවුවා. ඒ සිවුර කරේ හිත පිහිටවාගෙන තමයි හැම මොහොතෙම කටයුතු කරේ. මරණයටපත් වෙලා පින්තුනි ඒ සිවුරේ කාවෙක් වෙලා ඉපදුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා 7 දවසක් ඒ සිවුර හොලවන්න එපා කිව්වා. මේ වගේ පින්කම් කරලා පුණ්‍යානුමෝදනා කරලා 7 වෙනි දවසේ කාව පින්තුනි සිවුරෙන් මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. මෙන්න මේ 6 වෙනි දවසේ බණ කියලා මේ පින්කම ඉතාම හොඳින් කරන්න ඕනේ. මේ පින්වත් පිරිස දන්නවනේ චණ්ඩාශෝක මහරජුරු දහස් ගණන් ජීවිත හානි කරා ඒ කාලිංග යුද්ධයේදී. එහෙම ජීවිත හානි කරලා අවසානයේ නිග්‍රෝධ සාමණේරයන් දැකලා හිත සංසුන් වුණා. අර වගේ ජීවිත හානි කරපු මේ රජුරුවන් ඊට සංසුන් වෙලා පාරේ වඩින නිග්‍රෝධ සාමණේරයන් දැකලා උන්වහන්සේ රජමාලිකාවට වැඩම කරගත්තා. කැමැති අසුනකින් අසුන් ගන්න කිව්වා. උස්සාසනේ රාජාසනේම බොහොම අමාරුවෙන් උඩට නැගලා අසුන් ගත්තා. ධර්මාශෝක මහරජුරෝ මනසින් ගොඩක් හිතන්න පටන් ගත්තා. ධර්ම ශ්‍රවණය කරා හිත පහදගත්තා. උන්වහන්සේ කල්පනා කරා මහා දරුණු ජීවිතයක් ගත කර ධර්මාශෝක මහරජුරෝ දැහැමි ජීවිතයකට හැරුණා. මොනතරම් සංවර වුණාද කියනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ධර්මයක් වෙනුවෙන් පිංගතුනි එක වෙහෙරක් විහාරයක් ඇදුවා. 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් වෙහෙර විහාර 84000ක් නිර්මාණය කළා. එහෙම කරපු චණ්ඩාශෝක රජුරෝ මොනතරම් පුණ්‍යවන්තද පින්වන්ත කෙනෙක්ද. ඒ රජුරෝ පිංගතුනි මරණයටපත් උනේ මරණයටපත් වෙලා අවසානයේ පිඹුරෙක් වෙලා ඉපදුනා. පිඹුරෙක් වෙලා ඉපදලා මේ පිඹුර පිංගතුනි මෙතන හොඳට අහගන්න මේ ටික. පිඹුරෙක් වෙලා ඉපදලා මේ පිඹුර 7 දවසින් මරණයටපත් වුණා.
දැන් කෙනෙකුට හිතන්න තියෙනවා යමක්. මොකද පිඹුරෙක් වෙලා 7 දවසින් මහා විශාල පිඹුරෙක්. එහෙම ඉපදෙන්න බෑනේ. පිඹුර ලොකුවට ඉපදෙන්නේ නැහැ නේ. පිඹුරෙක් ලොකුවට ඉපදෙන්නේ නැහැ. එතකොට මේ දවන්ත පිඹුරෙක් වෙලා ඉපදුනේ කොහොමද? ඒක සඳහන් වෙනවා පිටුනේ. දවන්ත පිඹුරෙක් වෙලා තමයි ඉපදුනේ. මේතු මහරහතන් වහන්සේ දැක්කා මගේ පියතුමා දවන්ත පිඹුරෙක් වෙලා. මම පිහිට වෙන්න ඕන. මේ විදිහට මහා පින්කම් කරලා දම් පූජා කරලා පින් අනුමෝදන් කරා. මේ පිඹුරා වලක හිටියේ පින්තුනේ. වලේ උඩ පැනලා දින 7ක් ගෙවෙන මොහොතේ වෙහෙස වෙලා මරණයටපත් උනේ. එතකොට මේ විශාල පිඹුරෙක් වෙන්න බෑ. පින්වතුනි පිඹුරු ආත්ම බහ පිඹුරෙක්ගේ ජීවිතයට අර ධර්මාශෝක මහරජුරුවන්ගේ සිත ඇතුල් වුණා. සිත ඇතුල් වුණේ වෙනස් ශරීරයකට. පිඹුරු ශරීරයකට. නැත්තම් පිඹුරෙක් වෙලා ඉපදුනා නෙවෙයි. විශේෂයෙන්ම 7 දවසක් ගත වෙන මොහොතේ මහා පින්කම් කරන්න ඕනේ එකයි මේ වගේ. නම් පින්කම් කරන්න ඕනේ එකයි. මේ ශරීරයත් නිවැරදි තරක උප්පත්තිය ලබනකම් කාගේ හරි ශරීරයකට යන්න පුළුවන්. එහෙම ශරීරයකට ගිහිල්ලා මේ පින අනුමෝදන් කරනකොට අත ශරීරයෙන් ගැලවිලා යන්න පුළුවන්. අතන පිඹුරක් ජීවිත හානි වුණා. ඒ පිඹුර තුලට ගමන් කර ධර්මාශෝක මහරජුරෝ එතනින් චුත වුණා. ඒ ජීවිත දෙකම එතනින් චුත වෙලා ධර්මාශෝක රජුරෝන්ගේ හිත තමයි දිව්‍ය ලෝක. පිටුදෙන හොඳ කතාවක් මම කියන්නම්. මේ දෙනියාය ප්‍රදේශයේ මේ වගේ අපේ හාමුදුරුවෝ දෙන්නෙක්ගේ නිවසක්. ඒ නිවස සහෝදරයෙක් හාමුදුරන්ගේ සහෝදරයා නැති වෙලා. මට 7 දවසේ බණට ආරාධනා කරා. අපේ පන්සලට ටිකක් දුර පන්සලක මේ පන්සලේ මම බණට ගිය වෙලාවේ පින්නතුනේ මම එදා බණ කිව්වේ පටවියායක රාජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි බලං. මේ ගාථාවෙන් බණ කියලා මේකමාරක් විතර බණ කියලා බම පරිස්කාර පූජා කරලා නැගිටලා මම එනකොට පින්නතුනේ ඊට අල්ලපු ගෙදරේ විශාල පිරිසක් ලොකු සද්දයක් මට කතා කරලා කිව්වා ඔබ වහන්සේට පුළුවන් නම් පොඩි පිහිටක් වෙන්න. විස්තරය අහනකොට මෙතන හිටපු එක්කෙනෙකුට ශරීරයට යම් කෙනෙක් ඇවිල්ලා එයා යන්න ලැහැත්ති සොහනට යන්න දේවතාවක් සොහනට යන්න උත්සාහ කරලා කට්ටිය අල්ලගෙන අර ගෙට දාලා අල්ලගෙන ඉන්නවා. මට එන්න කිව්වා. මම ගියා පිටුතුනේ. මම ගියපු ගමන් මේ සත්‍ය සිද්ධිය අදත් අහන්න දකින්න කට්ටිය ඉන්නවා. මේ බොරුවට කියන එකක් නෙමෙයි. මම ගියාට පස්සේ ඔබ වහන්සේ එනකන් තමයි මං හිටියේ කිව්වා. අර විරසක් අල්ලගෙන හිටපු පුද්ගලයා අර ඔක්කොමලා ඇතරිය පිටුතුනේ මං වඩිනකොට. ඔබ වහන්සේ එනකන් තමයි හිටියේ කිව්වා. මං ඇවියි. ඔබ වහන්සේට පුළුවන් මට ලොකු ශක්තියක් දෙන්න කිව්වා. ඔබ වහන්සේගේ බණ ටික මං ඇහුවා. ඒ බණ ටික ඇහුවා කිව්වා. ඔබ වහන්සේ මගේ ශරීරය ස්පර්ශ කරන්න කිව්වා. මට මෙතනින් හොඳ තැනකට යන්න පුළුවන්. පින්වතුනි මං අධිෂ්ඨාන කරලා යම් ගාතාවක් ලෝතර බුදුරජාණන් වහන්සේට වන්දනා කරන මහත් අනර්ග ගාතාවක් පින්වතුනි අත තියලා ඔළුවට මම ඒක සත්ගායනා කරනකොටම අරගෙන තිබුණා අර ආරෝග්‍ය ශක්තිය නැති වෙලා ගියා. මේ මරුණ පුද්ගලයාගේ හොඳම යාළුවා පින්වතුනි. දෙන්න එකට තමයි හැමදේම කරන්නේ. ඒ යාළුවාගේ ඇඟටයි ආවේ වෙන තැනකට නෙවෙයි ආවේ. ඒ යාළුවාගේ ඇඟට ඇවිල්ලා අතනින් අත් මුදව ගත්තා. බණ ටික ඇහුවා. බණ ටික ඇහුවට පින්වතුනි අතින් ශක්තියක් ගන්නට ඕනේ. ඒ කටින් කියපු වචනය. එතනින් ගියා. එදත් එදයි පින්වතුනි ආම්දුරු දෙන්නෙක් ඉන්නවා ගාල්ලේ ඉන්නේ ආම්දුරු දෙනම. ඉතින් ඔය වගේ සිද්ධි වෙනවා. මේ වගේ එකක් දෙකක් නෙවෙයි මේ ගම්මානේ වෙච්ච සිද්ධිත් තියෙනවා. මේ ගම්මානේ වෙච්ච සිද්ධිත් තියෙනවා. එක ගෙදරක අම්මා කෙනෙක් කියනවා අම්මා මැරුණා දරුවෝගේ ඇඟට වැදුණා පිටුතුනි. ඇඟට වැල්ලා මේ අම්මා කියපු කතාවක් කියන උඹලට මං කිව්වනේ
අටපිරිකරක් ගිහිල්ලා හාමුදුරන්ට පූජා කරන්න කියලා. උඹලා ඒක කරේ නැහැ නේ. මේ අම්මා කියපු කතාව දුව කියනවා. පින්වතුනි දානේ බණ කියලා ඉවර වෙලා මේ එවෙලම ගිහිල්ලා පින්වතුනි පන්සලට ගිහිල්ලා අටපිරිකරක් පූජා කරා. පන්සලට ගිහිල්ලා අටපිරිකර පූජා කරා. එදයි පින්වතුනි ඒ ගෙදර ඒ අම්මා ආවේ මේ පින් ගන්න බලාපොරොත්තු තියෙන එක හිත තුළ. ඒ බලාපොරොත්තු අපි දන්නම නම් ඒව ඉෂ්ට කරන්න ඕන. ඒ ඉෂ්ට කිරීම එතනින් ගොඩ එන්න පුළුවන්. ඉතින් හත් දවසේ පින්කම තුළ මේව කරන්න. මම ඉතින් මේ ධර්මයේ මේ පෙන්눔 කරලා දෙන්න ධර්ම කාරණා පෙන්눔 කරන්න දෙන්න තමයි මේ පින්කම ගැන විස්තර කරන්න තමයි කාරණා ටික සිහිපත් කරේ. මම අද මාතෘකා විදියට දේශනා කරපු ගාථාව පින්තුනි ඒක ගැන අර්ථ දක්වන්න ඕන. පුඤ්ඤංචේ පුරිසා කෛරා කෛරාතේ තම් පුනප්පුනං තම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චේ. මේ ගාථාව කිව්වේ බුදුහාමුදුරෝ දේශනා කරපු ගාථාවක් පින්තුනි. ඔබ සියලු දෙනාම දන්නවා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ දෝතාංගධාරී භික්ෂුන් වහන්සේලාගෙන් ශ්‍රේෂ්ඨම භික්ෂුන් වහන්සේ නම. බුදුහාමුදුරන්ගේ චීවරය පවා දුන්න එකම රහතන් වහන්සේ තමයි මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ චීවරයේ අවස්ථාවකදී දුන්නේ බුද්ධ චීවරය දුන්න පොරව ගන්න ශාසනය එතනින් තමයි පවත්වාගෙන යන්නේ. ශාසන භාරකාරීත්වයේ ලබලා දුන්නේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේට. බුදුහාමුදුරේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ දෙන්නම එකම රූප ස්වභාවය පිටුතුනි. එක වගේ එකවර කාටවත් හරියට අඳුර ගන්න බැරි වෙනවා. දවසක් දා බුදුහාමුදුරන්ට පූජා කරන දානි පිටුතුනි එක්තරා කෙනෙක් බුදුහාමුදුරන්ට දාන පූජා කරලා ඊට පස්සේ පිටුතුනි ටික වෙලාවක් ඉන්නකොට පිටිපස්සෙන් මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ආවා. මේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ තමයි බුදුහාමුදුරුවෝ කියලා අර බුදුහාමුදුරන්ට පූජා කරපු පාත්‍රයට පූජා කරපුවා නැවත ඉල්ලගෙන ඇවිල්ලා ආයේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේට දුන්නා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ඊටට ටිකක් මදිකමක් වුණා. බුදුහාමුදුරන්ට පූජා කරපු එක මට ගෙනල්ලා ආයේ පූජා කරා කියලා. ඒ වෙලාවේ අදිෂ්ඨානයක් කරා මම ආයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තාක්කල් පිණ්ඩපාති වඩින්නේ නැහැ. මේ ළඟපාතේ ඉන්නේ නෑ මම වනගත වෙනවා කියලා වනගත වුණා. අදිෂ්ඨානය කළා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාපු දවසක මෙන්න මේ ගහේ කොළ ටික හැලෙන්න ඕන අදිෂ්ඨාන කරා. එතකොට තමයි මම නැවත එලිපහළියට එන්නේ කියලා අදිෂ්ඨාන කරමින් කටයුතු කරා. ඉතින් මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සමවත් සොයෙන් වැඩ ඉන්න හාමුදුරු කෙනෙක්. රහතන් වහන්සේ නම. සමවත් සොයෙන් වැඩ ඉන්න පිටුතුනේ ලෝකේ කහට හරි පීඩ වෙන්නේ. තථාගත බුදුහාමුදුරුවෝ නම් මහා කරුණා සමාපatti නුවණට සමවැදෙන කොටම ලෝකෙ දුකටපත් වෙන කෙනා පේනවා. පිහිට විය යුතු කෙනා පේනවා. හැබැයි රහතන් වහන්සේලාට එහෙම පෙනීමක් නැහැ. මහා රහතන් වහන්සේලාට එහෙම පෙනෙන්න ඕන නම් දවස් 7ක් පින්විතනේ සමවස්සෝයෙන් වැඩ ඉන්න ඕන. निराහාරව අදිෂ්ඨාන කරලා එහෙම සමවදින්න කලින් උන්වහන්සේලා තමන්ගේ ජීවිතේ තව දින 7ක් තියෙනවද කියලා බලනවා. එහෙම බලලා තමයි සමවස්සෝයෙන් වැඩ ඉන්නේ. निराහාරව 7 වෙනි දවසේ සමවදින් නැගී ඉඳලා ලෝකෙ දිහා බලනකොට පිහිට වෙන්න ඕන කෙනෙක් තියෙනවා. මේ විදිහට සමවස්සෝයෙන් වැඩ ඉඳලා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සමවත් ඵලයෙන් නැගී ඉන්නකොට පින්වතුනේ එක්තරා දුගී දුප්පත් කාන්තාවක් වෙනවා. මේ කාන්තාව ඇල්හේනක බලා ගන්න කාන්තාව. ඇල්හේන ගොවිතැන් කරපු කෙනෙක් නෙවෙයි. මේ ඇල්හේන ගොවිතැන් කරන කෙනෙක්ගේ ඇල්හේන බලාගත් කාන්තාව. ඒ හේන බලාගෙන ඉඳලා අර වැටුණු කරල් ටිකක් පින්වතුනි එකතු කරගෙන ආවා. එකතු කරගෙන ඇවිල්ලා ඒකෙන් පොරි ටිකක් හැදුවා. මේ පොරි ටික හදලා අවසන් වෙනකොට පින්වතුනි අන්න මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සමවත් සුවයෙන් නැගී ඉඳලා දැක්කේ මේ කාන්තාව. මේ කාන්තාව ළඟට ගියා පින්වතුනි. මේ කාන්තාව මහ සතුටු සිතින් පින්වතුනි
මේ පොරි ටික පූජා කරා. මේ පොරි ටික පූජා කරා මහා කස්සප මහ රහතන් වහන්සේ මේ කාන්තාවට වේත් මේ ටික වැළඳුවා. වළඳලා උන්වහන්සේ වැඩියා සුළු වෙලාවයි ගියේ මහා නාගයෙක් පින්විතුනි දෂ්ට කරා මේ කාන්තාවට දෂ්ට කරලා මේ කාන්තාව නිවිය. ටික දවසක් යනකොට පුලිලෙන රජගහනුවර මහා කස්සප මහ රහතන් වහන්සේ වැඩ ඉන්නේ. හිමිදිරි පාන්දර පින්විතුනි උන්වහන්සේ නැගිටිනකොට මලුබම්පෙත් තමදලා පෑන් තියලා පෑන් පහසුවෙන්ට පෑන් තියලා පෑන් පානය කරන්න පෑන් තියලා ඒ වතාවත් ටික කරන්න ඕන හැමදේම ඉෂ්ට වෙලා ඉෂ්ට කරලා තියෙනවා. මහා කස්සප මහ රහතන් වහන්සේ කවුද මේ කරේ කියලා වැඩි හිතුවේ නෑ. තමන් වහන්සේව පරිහරණය කරා. එහෙම දින කිහිපයක් යනකොට පින්තුනි දවසක් දැක්කා උන්වහන්සේ අවදි වෙනකොට පින්තුනි ඡායාවක් වගේ දැක්ක යතුරු තහඩුවේ එළියට යනවා. බලනකොට මලුවම්පෙත් තමදලා දැක්කා. දැකලා කතා කරා. ඔබ කවුද කියලා ඇහුවා. මම ඔබ වහන්සේ මට කරපු උදව්වට මම ප්‍රත්‍යුපකාර කරන්නයි ආවේ. ඒ නිසායි මම මේ වතාවත් සියල්ලම කරන්නේ. මට ඒකට ඉඩ දෙන්න. විස්තර අහනවා කියනවා මේ දේවතාවිය. මහා කස්සප මහ රහතන් වහන්සේ මම තමයි අර එල් කරල් ගෙනල්ලා පොරි ටික පූජා කරේ. ඔබ වහන්සේට පූජා කරලා ඒකේ ආනිසංස බලය පින මට දිව්‍ය ලෝකේ තවුසා දිව්‍ය ලෝකේ ඉපදුනේ. මම ලාජා දේවුදු කියලා මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වෙලාවේදී මහා කස්සප මහ රහතන් වහන්සේ කියනවා ඒකට කමන්නේ ආයෙත් ප්‍රමට උපස්ථාන කරන්න. ආයෙත් එපා. මොකද කාන්තාවක් එනවා දැක්කොත් කවුරු හරි කාන්තා රූපයකින් ඒක ලොකු කරදරයක් වේ. ප්‍රශ්නයකට බහද නෙවෙයි. ආයෙත් එපා මට උපස්ථාන කරන්න. ලාජා දේවුදු අනන්න පටන් ගත්තා. අනන්න පටන් ගන්නකොට ලෞතර බුදුහාමුදුරුවෝ බව දැක්කා. බුදුරජාණන් වහන්සේ බව දැකලා තමයි පින්වතුනි එතෙන්ට වැඩම කරලා මේ ගාථා ධර්මයේ දේශනා කළා. පුඤ්ඤංචේ පුරිසා කෛරාතේ තම්පුනප්පුනත් තම්මි චන්දං කෛරාතේ සුකෝ පුඤ්ඤස්ස උච්චේ. බොහෝම සරල තේරුමක් මේකේ තියෙන්න පින්වතුනි. පුඤ්ඤංචේ පුරිසා කෛරා යම් කෙනෙක් පින්වතුනි පින්කමක් කරොත් ඕනම කෙනෙකුට අදාළයි. ඕනම කෙනෙක් කුමක් හෝ පින්කමක් කරොත් ඒ පින්කම තුළ පින්වතුනි මේ මොහොතේම සතුට ලබනවා. කවුරුත් එහෙමනේ. පින්කමක් කරොත් බොහොම සතුටක් ලබනවා. මේ ධර්ම දේශනාව අහන්න සලස්සගෙන මේ ධර්මයේ අහලා ඉවර වෙනකොට හැම කෙනෙකුටම සන්තෝෂයක් ලැබෙනවා. ධර්ම පීති සුඛං සේති කිවේකයි. බණ අහනකොට නිරන්තරයෙන්ම සතුටක් දැනෙනවා. බණ අහලා ඉවර වෙනකොට ඒ සතුට ඉහළයා යනවා. ඒ නිසායි මේ දුකටපත් කෙනෙකුට, පීඩාවටපත් කෙනෙකුට, විපතටපත් කෙනෙකුට හිත සනසන්න ඕනේ. ඒ හිත කොහෙ තිබ්බත් සනසන්න පුළුවන් ධර්ම දානමේ මහ පිංකම. ඒ නිසා හිස් සතුට වෙලා වැඩි පිරිසක් පින් අනුමෝදන් කරනකොට ඒ සනසිල්ලේ සතුට පින්තුළු පින වශයෙන් ඒ ඥාතියාට දෙන්න පුළුවන්. අන්න පුඤ්ඤංචේ පුරිසා කෛරා කියන්නේ යම් කෙනෙක් පිනක් කරොත් පින්තුළු එයා සතුට වෙනවා. ඒ සතුට වෙන නිසා කෛරාතේ තම්පුනප්පුන. ඒ සතුට වීමම නැවත පින් කරගන්න ශක්තියක් වෙනවා. නැවත පින් කරගන්න ශක්තියක් වෙනවා පින්කමක් කරලා සතුට වීම. පින්කමක් කරලා දුකක් වුණොත් එහෙම පින්කමක් කරලා හිත පීඩාවටපත් වුණොත් ආයෙ පින්කම් කරන්නේ නැහැනේ. හැබැයි පින්කමක් කරපුවම කවදාකවත් හිත පීඩා වෙන්නේ නැහැ. හිත සතුටටපත් වෙනවා. පින්කමක් කරොත් අනිවාර්යයෙන්ම සතුට කරගන්න ඕන හිත. පින්කමේ ආනිසංස දැනගන්න ඕන. ආනිසංස දැනගෙන ඕනම කෙනෙක් තමන් කර ලද පමණ කර පින්කමේ සතුටක් ලබන්න ඕන. මලක් පූජා කරත් එහෙමයි පින්තුනි.
එක මලක් පූජා කරත් බුදුහාමුදුරෝ දේශනා කරේ ගෞතම බුදුහාමුදුරන්ගේ ගුණ දෙක සිහිපත් කරලා මල පූජා කරා. ඒ මල පූජා කරලා ප්‍රාර්ථනාවක් කරන්න අනාගත ලෞතර බුදුන් දැකලා නිවන් දකින්න. ඒ ප්‍රාර්ථනාවේ පරිද්දෙම ඉටු වෙනවා කියලා ගෞතම බුදුහාමුදුරෝ දේශනා කරේ. ඒ නිසා පිනක් කරපුවම සතුටක් අනිවාර්යෙන් ලැබෙනවා. සතුට ලැබෙන නිසාම නැවත නැවත පින් කරන්නට පෙළඹෙනවා. කෛරාතේ තම් පුනක් කියවේ කයි නැවත නැවත පින් කරන්නට පෙළඹෙනවා පින්විතනි. චම්මි තණ්ඩං කෛරාත. එතකොට පින්විතනි පින් කරන එක එයාට නිතර සතුටක් ගෙන දෙන කාරණයක් බවට පත් වෙනවා. පින් කරන්න නිතර නිතර හිතෙනවා එයාට. නිතර නිතර පින් කරන කෙනෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ කියන්නේ මේ විස්තරේ. නිතර නිතර පින් කරන්නපත් වෙනවා. මේ ලාජා දෙව්දුවත් එහෙමයි. ලාජා දෙව් කාන්තාවක් කළා අසරණ කාන්තාවක් දුප්පත් කාන්තාවක් කළා ඒ පොරි ටික පූජා කරේ. ඒ පොරි ටික පූජා කරපු සනසිලි දායක තත්ත්වය නිසා තමයි ඒ සතුට නිසා තමයි නාගයා දෂ්ට කරලා දිව්‍ය ලෝකෙ ඉපදුනේ. ලාජා දෙව් දෙවියන්ට. දිව්‍ය ලෝකෙ ඉපදලත් පින්වතුනි ඒ පුරුද්ද අතහැරුණේ නැහැ. ඒ කරපු පින්කමේ සතුට අතහැරුණේ නැහැ. දිවසෙන් බලනවා මං කොහේ ඉඳලා දාවේ කියලා. ආපතට පේනවා. කරගත්ත පින පේනවා. ඒකට උපකාර කර මහා කශ්‍යප මහ රහතන් වහන්සේට කලගුණ සලකණ්ඩයි අදිෂ්ඨාන කරේ. නැවත පින් කරගන්න. මනුස්ස ලෝකෙද ඒ දිව්‍යාංගනාව ඇවිල්ලා මේ උදව් උපකාර කරා. ඒ කරන පින්කම දිනෙන් දින කරන පින්කම නැවත නැවත හදවතේ සතුටටපත් වුණා. ඒක ලොකු වාසනාවක් කියලා දැනගත්ත පින්තුනේ. ඒක නැති වෙනකොට ඒක කරන්න නොදෙනකොට එපා කියනකොට මහ වේදනාවක් හිතට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේට මතක් කරනවා මේ ලාජා දෙව්දුවට තව තව පින් කරගන්න අවස්ථාව දෙන්න කියලා. ඒ ගාථාවෙන් පිටුතරි බණ දෙක අවසන් වෙනකොටම ලාජා දෙව්දුව සෝවාන් ඵලයටපත් වෙනවා. දිව්‍ය ලෝක දිව්‍යාංගනාවක් මනුස්ස ලෝකයට ඇවිල්ලා එදා සෝවාන් ඵලයටපත් වෙනවා. මේ සෝවාන් වුණාට පස්සේ පින්තුණිය ඒ මාර්ගය වරදින්නේ නැහැ නේ ආයේ. උපරිමාත්ම භවයන් 7කින් අමා මහ නිවනටපත් වෙනවා. අන්න බලන්න කෛරාතේ තම් පුනක් නැවත නැවත පින් දහම් කරගන්නකොට නැවත නැවත පින් වඩනකොට පින්තුණේ ඒක කුසලතාවයක් වෙනවා. කුසලයේ කියන්නේ ඒකයි. පිනක් කියන්නේ ඒ මොහොතේ කරන දෙයට. අපි සදහැසිතින් ලස්සන මල් වට්ටියක් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරොත් ඒ තුල අපිට පිනක් ලැබෙනවා. හැබැයි පින්තුනේ මල් වට්ටිය පූජා කරලා ලබන සතුට නිසා එයා පෙළඹුණොත් හෙටත් මේ දේ කරනවා, අනිද්දාත් මේ දේ කරනවා. මම හැමදාම මේ වෙලාවට මේ දේ කරනවා කියලා එයාට පුරුදුතාවයක් ඇති වෙනවා. නැවත නැවත කරනකොට පුරුද්දක් වෙනවා. එහෙම නැවත නැවත පින්දහම් කරනකොට පුරුද්දක් කරගන්නකොට ඒක පින්වතුනි සුකෝ පුඤ්ඤස්ස උච්චේ කියලා බුදුහාමුදුරු දේශනා කරා. ඒක තමයි නිවනට මඟ වෙන්නේ. ඒක නිවන් සැපත ලබන්න ලෝකේ ලබන්න පුළුවන් උතුම්ම සැපත බවටපත් වෙනවා. මෙන්න මේක තමයි අපි ජීවිතය තුළ දකින්න ඕනේ. අපේ ජීවිත තුළ දකින්න ඕනේ මේකයි. ඕනම පුද්ගලයෙක් මේ මනුස්ස ලෝකයේ උප්පත්තිය ලැබලා මේ මනුස්ස ජීවිතය තුළ පින්දහම් කරනවා තමයි. පින් කරන එකේ ප්‍රතිඵලය වෙන්නේ පින්තුණි සැප ලැබෙන එක. පින් කරන එකේ පිනක් කරන එකේ විපාකය තමයි සැප විපාක. පාප කර්මයක් කරොත් ඒකේ විපාකයේ දුක් විපාක. ඔක තමයි සිද්ධ වෙන්නේ. පින් කරන කෙනාට සැප ලැබෙනවා. පව් කරන කෙනාට දුක් ලැබෙනවා. ඕක තමයි ඇත්ත කතාව. සත්‍යය. ඕක තමයි කර්මඵලයේ විශ්වාසය කියලා අපි හදවත් වල ඇති කරගන්න. ඕක තමයි ඇති කරගන්න ඕනේ. හොඳ දෙයක් කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. එතකොට පිනක් කරොත් සැප ලැබෙනවා. පවක් කරොත් දුක් විඳින්න වෙනවා. දැන් අපි මේ මනුෂ්‍ය ජීවිතේ මොනවද ලබන්නේ? අපි මොනවද ලබන්නේ? අපි සැපත් ලබනවා, දුකත් ලබනවා. සැපත් ලබනවා, දුකත් ලබනවා. දෙකම තියෙනවා. මේ දෙක ලබන්න අපි
එහෙනම් මොනවද කරලා තියෙන්නේ? පිනත් කරලා තියෙනවා, පවුත් කරලා තියෙනවා. දැන් බලන්නකෝ කාටද පින්වතුනි දුකක් නැත්තේ කියලා? කාටද දුක් වලට මුහුණ දෙන්න නැත්තේ කියලා බලන්න. හැම කෙනෙකුටම දුකටපත් වෙනවා. හැම කෙනෙක්ම සැපතටපත් වෙනවා. දුක සැප දෙකම පෙරලි පෙරලි ගමන් කරනවා. ඔය කියන්නේ සින්දුවකුත් තියෙනවා දුක සැප නීති පෙරලේ. මම සින්දුවක් තියෙනවා, පරණ සින්දුවක් තියෙනවා. ඒ වගේම තමයි අටලෝ දහම කියලා කියන්නේ ඕකටම තමයි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. මේ පොදු ධර්මතා අට තමයි ලෝකේ පවතින ධර්මතා අට. මේක හැම මොහොතකම තියෙන කොයි පැත්තට පෙරලෙයිද දන්නේ. දැන් සැපෙන් ඉන්න කෙනා තව මොහොතකින් දුකටපත් වෙනවා. දැන් මේ ස්වාමි පුරුෂයා මිය පරලව යනකොට ඒ ස්වාමි දිනේට දරුවන්න මොනතරම් වේදනාවක්ද? අම්මට මොනතරම් වේදනාවක්ද? ඥාතීන්ට කොච්චර වේදනාවක්ද? අසල්වාසීන්ටත් වේදනාවක් වුණා. මේ වේදනාව කියන්නේ මොකක්ද? දුකනේ. හිතට වේදනාවක් කියන්නේ දුක. ඒ දුක ලැබුණේ ඇයි? අපි පින්නතුනේ අපි දන්නේ නැතුවට අපේ හිතට වේදනාව දෙන දැන් මේ දරුවා මිය පරලව ගිහිල්ලා මේ ඔක්කොටම වේදනාව දුන්නා. සමහර වෙලාවට ඒ දරුවට පෙර ආත්මයකට අපි වේදනාව දෙන්න ඇති. අපි දීපු වේදනාවට අපේ ළඟ ඥාතියෙක් විදිහට ඉපදුනා. ඉපදලා අපිට වේදනාව දෙනවා. අපිට වේදනාව දෙනවා. මේක ලෝකෙ හැටි. ඒ නිසා මේක බුද්ධියෙන් දකින්න ඕනේ. බුද්ධියෙන් දකිමින් සම්මාදිට්ඨිය තුළ ජීවත් වෙන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ නිසාම තමයි අටලෝ දහම තුළ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කිවේ. නකම්පති කම්ප වෙන්න එපා. මොනව තුළද? ලාභයක් ලැබෙනකොට සතුට වෙන්න එපා. සතුට වැඩක් නැහැ. ඒ ලාභයකින් ලබන සතුට වැඩක් නැහැ පින්වතුනි. මොකද ලාභයෙන් ලබන සතුට ඊළඟ මොකද වෙන්නේ? දුකක් ඇති කරනවාම. ලාභයක් ලැබිලා සතුටක් වුණොත් ඒ ලාභයෙන් ලැබුණ දුක් සැපට දුකක් වෙනවා. ඒක තමයි පොදු ධර්මතාවය. අපිට පාඩු වෙන්න පුළුවන් අද. අද පාඩු වුණාට පින්වතුනි හෙට ආය ලාභයක් එන්න පුළුවන්. පාඩු වෙනකොට දුක් වෙන්න එපා. ඒ දුක් වුණොත් පින්වතුනි එතන දුක් වීම තමයි වැරද්ද. පාඩු වීම ඒක ඉවරයි. පාඩුවක් වෙන එක ඉවරයි. හැබැයි අමාරුව පාඩුවක් නිසා හිත පීඩා විඳින එක. හොඳට බලන්න නැද්ද කියලා? හොඳට බලන්න. දැන් කෙනෙක් මිය පරලව ගියා. දැන් මිය ගියා කියලා අපිට ආයෙ ගන්න බැහැනේ. ආයෙ දුක් වුණා කියලා පළක් වෙනවද? දුක් වුණා කියලා පළක් වෙනවා නම් ගමම එකතු වෙලා දුක් වෙන්න පුළුවන්. අඬන්න පුළුවන්. අඬාලා කම්පා වුණත් ඉතින් දැක්මක් නොවන්නේ තනාලාසිත පිනක් නොකරම කිම්ද උපයාට බන්නේ. ඒකනේ කියන්නේ පින්වතුනි. අඬලා ශෝක වෙලා ඒ තම තමන් කරගන්න දුර්ලභ කාරණයක් කියන්නේ. අනවශ්‍ය කාරණයක්. තමන්ගේ හිත පීඩා කර ගැනීම. තමන්ටම විපතක් කරගන්නේ අඬනවා. අඬනවා නම් තමන්ට විපතක් කරගන්නේ. ඒක තමයි මේ අටලෝ දහම තුළ හිත පීඩාවටපත් නොවි ජීවත් වීම තමයි කළ යුතු වෙන්නේ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ ඕක තමයි. නිවැරදිව ජීවත් වෙන්න අපිට මේ දෙපැත්තම තියෙනවා. ඕනම කෙනෙකුට දෙපැත්තම තියෙනවා. සතුට දුක දෙකම තියෙනවා. අඬන එක hina වෙන එක දෙකම තියෙනවා. නේ? ලාභ ලැබෙන එක පාඩු වෙන එක දෙකම තියෙනවා. කාටත් පොදුයි මේ ධර්මතාවට. ඒ ධර්මතාවට තුල පින්නතුනේ අපි ජීවත් වෙන්න ඕන. ජීවත් වෙන ගමන් හිත පීඩාවටපත් කරගන්න හොඳ නැහැ. හිත පීඩාවටපත් නොකර ජීවත් වීම තමයි කළ යුතු වෙන්නේ. එහෙම ජීවත් වුණොත් පින්නතුනේ අන්න ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ ඒක තමයි. මැද පිළිවෙත. ඔක හරියට මේ ප්‍රථම ධර්ම දේශනාවෙත් බුදුහාමුදුරු දේශනා කරා. එතන ඉඳලම දේශනා කරා. අවසන් බුද්ධ වචනේත් කියනවා. අවසාන බුද්ධ වචනේ කියනවනේ හන්තදානි භික්කවේ වෝ වය ධම්මා සංඛාරා. මේ සංස්කාර ධර්මිය සියල්ල අනිත්‍යයි. ඒ නිසා මොකක්ද කියන්නේ? අප්පමාදේන සම්පාදේත. අවසන් බුද්ධ වචනේ. අප්පමාදේන සම්පාදේත. දැන් මෙතන හොඳට බලන්න අප්පමාදේන කියන්නේ ප්‍රමාද වෙන්න එපා. මොකක් කරේද මේ ප්‍රමාද වෙන්න එපා කියන්නේ? ප්‍රමාදය තමයි හිත කිලිටි වීම.
ප්‍රමාදය තමයි හිත සතුටු වීම. හිත සතුටු වීමත් ප්‍රමාදයක්. ඒ සතුට නිසා දුක උපදිනවා. ඒ වගේම හිත කිලිටි වෙනවා. හිත කිලිටි වීම ප්‍රමාදයක්. හිත කිලිටි වෙනවා නම් කෙනෙක්ගේ මොහතකට හරි ඒ තමන්ගේ සසර ගමනට ප්‍රමාදයක් වෙනවා. සසර ගමන කෙටි කරගන්න එකට ප්‍රමාදයක් වෙනවා. එහෙනම් කිලිටි කරගන්න එපා කොතනකවත්. කිලිටි වීම ප්‍රමාදයක්. ඒ නිසාමයි බුදුහාමුදුරු දේශනා කරේ අටලෝ දහමයක් අම්පිත වෙන්නේ. ඒ ශක්තිය හිත තුළ ගොඩනගා ගන්න ඕනේ, දියුණු කර ගන්න ඕනේ. අද දවසේ අඬන කෙනා අඬලා ආය අධිෂ්ඨාන කරගෙන මං ආය අඬන්නේ නැහැ කියලා. අද පීඩාවටපත් කෙනෙක් කරන්න ඕනේ මේ පීඩාවටපත් වෙන එක ඉවසන්න පුළුවන් හිතක් හදාගන්න. පීඩාවටපත් වෙන එක තුල දකින්න ඕනේ පීඩාවටපත් නොවි හිත පවත්ව ගන්න උත්සාහය. ඒක තමයි සම්මාදිට්ඨිය. ඒක අපි විඳින්න ඕන දෙයක්. අපි තුලින්ම දකින්න ඕන දෙයක්. තම තමන් විසින්ම තමයි ධර්මයේ දැක ගන්න ඕනේ. දකින්න ඕනේ. වෙන කෙනෙක්ගෙන් ධර්මයේ දැකලා බෑ පින්වතුනි. වෙන කෙනෙක්ගේ සිත් පරම්පරාව තුළ ආදර්ශයක් ගන්න පුළුවන්. හැබැයි තමා තුළින් ධර්මයේ දකින්න ඕනේ. තම නැනපමණින් දැනගත යුතු දෙයට තමයි ධර්මය කියන්නේ. ඒකනේ එහෙම කියන්නේ. මේ හැමතැනම මේක තියෙනවා පින්වතුනි. සත්‍ය තියෙනවා. හැමතැනම ධර්මයේ තුල කොතන ගත්තත් මේ සත්‍ය ධර්මයේ තුල සත්‍ය ගැඹෙලා තියෙනවා. තම නැනපමණින් දැනගත යුතුයි. ඒක තමයි ධර්මය. එහෙනම් ඒ මොහොතේ Tamante යමක් වැටහෙනවා නම් ඒක තමයි ධර්මය. ඒ ධර්මයේ තුල ජීවත් වෙන්න ඕනේ. දැන් අපි කරන්නට ඕනේ මොකක්ද? එනාතියාගෙන දුක් වෙලා වැඩක් නැහැ. මොනතරම් දුක් වුණත් තව පීඩා වෙදිමින් අපිට මේක බාධාවක් වෙනවා. සසර ගමනට බාධාවක් වෙනවා. පීඩා විඳින්න බාධාවක් වෙනවා. හැබැයි අපිට හිතන්න පුළුවන් ඕකේ අපේ හොඳ පැත්තට. මේ මරණය හොඳ පැත්තට හිතන්නේ කොහොමද? මේ මරණය හොඳ පැත්තට හිතන්නේ කොහොමද? දැන් මේට මාස 6කට මත්තෙන් පියතුමා නැති වුණා. නේ? පියතුමා නැති වෙලා මොනතරම් පින්කම් ටිකක් කරගත්තද? මොනතරම් පින්කම් ටිකක් කරගත්තද? අපිට මේ පින්කම් කරන්න අවස්ථාව දුන්නේ තාත්තා වෙලා ඉපදිලා ස්වාමි පුරුෂයා වෙලා ඉපදිලා අපිට පින් කරගන්න අවස්ථාවක් දුන්නා. අපි කල්යාණ මිත්‍රයෙක්. අපිට පින් කරගන්න ගොඩක් පින් කරගන්න අවස්ථාවක් දුන්නා. දැන් ඒක මාස 6ක් යනකොට මේ සහෝදරයත් අපිට පින් කරගන්න අවස්ථාවක් දීලා. පින් කරගන්න. ඒ වෙනුවෙන් කරන්න මෙපායද මේක? අත් දවසේ බණ කියන්න මෙපායනේ. තුන් මාසේ දාලා දෙන්න ඕනේ. තවත් පින් කරගන්න අපිට අවස්ථාවක් අපිට. පින්වතුනි අපේ ඥාති විදියට අපිට එන අය අපි පිනට හරවනවා. අපිට පින් කරන්න අවස්ථාව දෙනවා. ඒ අවස්ථාව දෙන්නේ සංසාරේ අපි පින් කරලා තියෙන නිසා. මේ බලන්නකො ලෝකෙ හැටි. හැබැයි හොඳට මතක තියාගන්න. අර මේ ගාථාවේ තියෙනවා පුඤ්ඤංචේ පුරිසාකෛරා කෛරාතේ තම් පුනප්පුන. නැවත නැවත පින් දහම් කරන්න අවස්ථාව ඔයත්තන්ට ලැබිලා තියෙනවා. නැවත නැවත පින් දහම් කරන්න. අර පිනක් කියන එක පින්වතුනි ප්‍රතිඵල සැප ලබන්න හේතු වෙනවා. නැවත නැවත පින් කරන්න පෙළඹෙන කෙනාට ඒක හැකියාවක් වෙනවා. කුසලතාවයක් වෙනවා. ඒක පුරුද්දක් බවට පත් වෙනවා. නැතුවම බැරි දෙයක් බවට පත් වෙනවා. අනේ පිටුසටතුම අග්‍රදායකයන්